යකෝ ඉතින් කකුල් දෙක ඉස්සරහට දාලා පස්ස පස්සට දාලා වාඩි වෙන්නයි තියෙන්නේ. යකෝ දෙක කකුල් දෙක ඉස්සරහට දාලා පස්ස පස්සට දාලා වාඩි වෙන්න තියෙන්නේ. යකෝ මුන් දෙන්න ඇස් වහකට වාඩි වෙන්න ඔබ විල්ලාචි නැති එකක් කරනවා. යකෝ දෙකම එකපාරට දාන්න සීන් එක නෙමෙයි. කකුල් දෙක ඉස්සරහට දාලා පස්ස පස්සට දාන්න පුක බිමේ දාලා වාඩි වෙන්න. ඔව්. දාන්න බං. යකෝ එකක් නෙවෙයි දෙක එකට දාපන්. යකෝ ඔහොම දාලා හරියන දෙක එකට දැම්ම පුක බිමින් තිබ්බ වාඩි වුණා. ඔව් ඔව්. හරි. මම දාන්න උඹට කතා කරනවා. ඉතින් දාහම් බං. ඔය ඉතින් ආයෙ කතා කරනවනේ බං. දාහම් බං. ඔය ආයෙ කතා කරනවනේ බං. හරි දාහම් බං. ආයෙ කතා කරනවනේ බං. දැන් හරි දාපන්කෝ මම ආයෙ කතා කරනවනේ බං. මොන මගුලක්ද මං ආයෙ කතා කරන්න පොඩ්ඩක් කතාවගෙන ඉඳාම දෙක එකපාරට දැනනකම් පොඩ්ඩක් ඉඳාම තෑ ගහන්නකෝ. යකෝ ඕම ඉන්නවා මේ. අර රඹුටන් අය වවුල් වේ ටිකේ. අනේ අම්මේ මරු නෙමෙයි. කොහොම එන උන් මැරෙන්න ඕම්ෙන් ගිලා ඉන්නද ඔය වගේ ඉන්නේ. කකුල් දෙක වෙවුල වෙවුල. යකෝ ඔහොම හොඳ නම් ඉතින් දිනවනේ අද. යකෝ ඔක පිටිපස්සට ඇදපන්. බදලා බලෝ. ඔය මොඩා ඉඳ දෙන්න. ඔව් පුතේ මොඩා ඉන්නේ. ඔය පොඩ ඉඳ දෙන්න. ඉඳ දෙන්න. ඉතින් ඉඳ දෙන්න. ඔය ඉඳ දෙන්න. යකෝ ඔක රේස් වෙලා යයි බඩු කෑල්ල. ඔය උඩින් ආව අපි යකෝ ඔය කන්දක් තියෙන්නේ. ඔය පොඩ ඉඳ දෙන්නකෝ. ඔය මගේ අම්මේ බලලා වර ඉඳ දෙනවා බලහන්. කොට මෙහා දෙන්නකෝ. ඉඳ දෙන්න. ගිහිල්ලා බලමු. අස්සිය ගෝයන්. ගෝයන්. අස්සිය ගෝයන්. ගෝයන්. අස්සිය අතුකෝ 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 මේ අනේ අම්මා බලහන්කෝ අස්සිය වැකුම් මාරිනවා. ඔව් ඔව් මේ බලහන්කෝ පෝනිය අතේ අස්සිය වැකුම් මාරිනවා. ඔව් ඔව් බුදු අම්මේ අනේ අම්මේ බල ඕක අස්සියෙක් නෙමෙයි යකෝ. උඹ රැවටුණා. ඔය අස්සියේද? රාලහාමි. ඔව් ඔව් මෙන්න හොරු පොල් කඩනවා. යකෝ හොරු පොල් කඩනවා නම් ගහබිය කැත්ත වෙන්න හොරු පොල් කඩනවා. මොකු? යකෝ ඒක නෙමෙයි. එහෙනම් සුදු. දැන් මොකද කරන්නේ? ඔයාලා මෙතෙන්ට එන්න කිව්වේ? අපේ වල්ලනම ග්‍රාමයේ තිබෙනා වූ ඒ පොසොන්පොයේ නිමිත්තෙන් නේද? ඒ දෙමළගම ප්‍රදේශයේ ඒ අපේ පහන් කූටු රාජයා නේද? පොසොන්පොයේ නිමිත්තෙන් ඉදිකෙන්නා වූ ඒ සුහාසත් ජනතාවගේ උදපන්දව වැටුම ඒ වගේ මේගොල්ලෝ නොයෙකුත් දුක් මහන්සි වෙලා හදපු හොඳ ලස්සන